කොහොමද මම මේ ඇනලයිස් ටික ගත්තේ සහ මම මොනවාද බලපු දේවල් ඒ ලෙවල් වල ඉද්දි මොන දේවල්ද මම එක්ස්පෙක්ට් කරේ කියන දේවල් ඔයාලා මගේ channel එකේ දැක්කලා ඇති මම මෙන්න මේ ලෙවල් එකේ ඉඳලා ඔයාලට DXY ඇනලයිස් එක දුන්නා මෙන්න මේ හරිය වගේ ඉඳලානේ. එතකොට මේ මාකට් එක මෙහෙ ඇවිල්ලා තිබ්බේ නෑ මේ ලෙවල්ස් ඔක්කොමත් එක්ක තිබ්බා. මම ඒක කොහොමද ප්‍රෙඩික්ට් කරේ කියන එක ඉස්සලාම ඔයාලට අයිඩියා එකක් දෙන්න. ඔයාලා දන්නවා ඉම්බැලන්සස් ගැන. මම ඉම්බැලන්සස් ගැන කියලා තියෙනවා. මෙතන තිබ්බා වීක්ලි මට ඉම්බැලන්ස් එක. මේ තියෙන්නේ මට වීක්ලි ඉම්බැලන්ස් එක. සාමාන්‍යයෙන් මාකට් එකේ ඕඩර් බ්ලොක් නැත්තම් POIs විදියට මේ ඉම්බැලන්සස් නැත්නම් FVGs වැඩ කරනවා. එතකොට ඒ අයිඩියා එකේ තමයි මෙතන මට ඩික්සි එකේ නැත්තම් US ඩොලර් ඉන්ඩෙක්ස් එකේ මෙන්න මේ හරි මට තිබ්බා ගැප් එකක්. ඒ ගැප් එක තමයි මම ටාගට් කරගෙන හිටියේ. සහ එතකොට මට මේ බලන්න මෙතන මම ඔක ඩේටි ගිහිල්ලාම් පෙන්නන්න. හරි මේ තියෙන්නේ මගේ chart එක. ඔයාලා මේකේ මගේ ඇනලයිස් එක දැක්කේ මට මතක විදියට මෙන්න මේ හරිය වගේ ඉඳලානේ. මේ ලෙවල් වල වගේ ඉඳලා තමයි මම මේකේ ඩික්සි එකේ ඇනලයිස් එක chart එක දැම්මේ ඔයාලට channel එකේ. එතකොට මම මේ ටිකේදී මම එක්ස්පෙක්ට් කරගෙන හිටියේ කොහොමත් ඩික්සි chart එක ඩවුන්වර්ඩ් ඉන්නේ නැත්නම් ඔක්කොම බ්‍රේක් කරගෙන යන්නේ කොහෙටද? පල්ලහැටනේ. අපිට සරලවම ස්ට්‍රක්චර් ගත්තොත් එහෙම මේ ඩවුන්වර්ඩ් ස්ට්‍රක්චර් එකක් තමයි තියෙන්නේ. නැත්තම් බේරිෂ් මාකට් එක. එතකොට මාකට් එක බේරිෂ් සිනාරියෝ එකේ තමයි තියෙන්නේ. සහ මෙතනදී ඔයාලට මම අර POIs ගැන කිව්වා මතකද? එතකොට POIs ගැන කියද්දි මම මෙන්න මෙහෙම පාර්ට් එකක් ගැන කිව්වා මතකද? මෙන්න මේක එතකොට POI එක මේ සම්පූර්ණ zone එකම POI එකක් විදියට වැඩ කරනවා. එතකොට මෙන්න මේක ඇතුලේ අපිට POI එක ඇතුලේ entries බලන්න පුළුවන් මේ හරියේ rejection එක සහ මේ හරියට කොහොමද රියැක්ට් කරන්නේ කියන එක. දැන් ඒ පැටර්න් එකත් එක්ක තමයි මම මෙහි මාකට් එකේ මෙතන මේ OB එකක් කියලා මම දාලා තියෙන්නේ මේ සම්පූර්ණ zone එකම මගේ order block එක නැත්තම් order flow එක විදියට මම use කරනවා. ඔන්න ඔය scene එකේ තමයි මම හිටියේ. එතකොට මාකට් එක ඇවිල්ලා ඒ level එකට react කරා. එතනදිත් බලන්න ළමයි. මේ හරිය තියෙනවා gap එක. මේවට අපි කියනවා volume gap කියලා. මෙන්න මේවට. ඒ කියන්නේ candles දෙකක් අතර මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි normal gap එකක් බලනවා නම් ඒකෙදි අපි බලන්නේ මේ candle එකේ close එක සහ මේකේ open එක. එතකොට ඒ අතරෙත් බලනකොට අපිට gap එකක් තියෙනවා. දැන් මෙතන බලන්න මේ wick දෙකේ දැන් සාමාන්‍යයෙන් candle ගන්නම් මේ මෙතන open එක සහ මෙතන open එක අතර gap එකක් නැහැ සමානව තියෙනවා. දැන් මෙතන price එක බලන්න මේ bearish candle එක හැදිලා market එක close වෙලා තියෙනවා මෙතනින් ඊළඟට මේ market එක open වෙලා තියෙන්නේ ඊට gap එකක් තියලා මේ කොටසට දැන් market එක close වෙලා මේ candle එක මේ bearish candle එක open එක මෙතන ඊට පස්සේ high එක මෙතන close එක මෙතන low එක මෙතන. ඒක තමයි normally candle එකක pattern එක නේ. ඒ කියන්නේ මෙහෙම open වුණා ඊට පස්සේ high එකක් හැදුවා slow එකක් හැදුවා ඊට පස්සේ close වුණා. දැන් මෙතන මේ candle එක එහෙම තියෙනකොට ඊළඟ candle එක open වෙනවා නම් අපි දැනගන්න ඕනේ කොහොමද? ඊළඟට market එක open වෙනකොට මේ level එකෙන්ම තමයි open වෙන්නේ මේ. කියන්නේ මේ level එක. මෙතනින් තමයි open වෙන්නේ. දැන් මෙතන එහෙම දෙයක් නෙවෙයි. market එක පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා මේ බලන්න. මේ level එකෙම පල්ලෙහාට ගිහිල්ලා තමයි market එක open වෙලා තියෙන්නේ. මෙන්න මේ හරියෙන් වගේ 11 wick එකක් ගහනවා මෙහෙට. 11 candle එක මෙන්න මෙහෙම පල්ලෙහාට යනවා. ඔන්න ඔය සිනාරියෝ එක තමයි උතන තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ තැන් වලට අපි volume imbalances කියනවා. market එක ගොඩක් වෙලාවට DXY එහෙම නැත්නම් ගොඩාක් ඒවා volume imbalances වලට react කරනවා. දැන් මම මෙතන වුණත් මම expect කරගෙන හිටියේ මෙතන බලන්න මේ පැත්තේ තියෙනවා මට volume imbalance එක. නැත්නම් volume gap එකක් තියෙනවා මේ හරිය. ඒ volume gap එක සහ මේ පැත්තෙන් ඒකටම align වෙච්ච FVG එකක් තියෙනවා. මේ බලන්න මේ price action එක ගියා උඩට ගියා ආයාවේ නැහැ. මෙන්න මේ හරිය gap එකක් තියෙනවානේ. FVG වල අපි ওই දේවල් කතා කරා. එතකොට ඔන්න ඕක තමයි මම expect කරගෙන හිටියේ. සහ මෙන්න මේ හරියේදී ඊළඟට මේ price action එක මෙතනට ගියා. මෙන්න මේ level එක මෙතනත් අපිට ගියොත් එහෙම 1 hour වගේ ගියොත් බලා ගන්න පුළුවන්. මගේ trading view එක පොඩ්ඩක් stuck වෙනවා මේ
account එක පරණ හින්දාද දන්නේ නැහැ. ඒක නිසා පොඩ්ඩක් ඇනලයිස් කරන්න අමාරුයි මේකේ. මම මේක ඔයාලට අර දාපු ඇනලයිස් එක නිසා මම යූස් කරන්න ගත්තා. මං හිතන්නේ මේක හරි. මෙන්න මෙතන. මෙතන ගත්තත් ඔයාලට මං කියපු දෙයම තමයි ඕඩර් බ්ලොක් එකක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියන එක සරලවම. නේ. මෙන්න මේක. ඔන්න ඔය සීන් එකේ තමයි මම මේක හිටියේ. ඒ කියන්නේ මෙතන තියෙන ලෙවල් එක. ඊළඟට ප්‍රයිස් ඇක්ෂන් එක එතනට ඇවිල්ලා ඒ ඩේලි රියැක්ෂන් එක මෙතනින් දුන්නා. මේ දෙනකොට ඔයාලත් එක්ක මම කතා කරා DXY කලරේෂන් එක ගැන කලින් වීඩියෝ එකේ. එතකොට ඔයාලට සමහරක් වෙලාවට DXY සෙල් වෙනකොට Euro USD buy වෙනවා. නැත්නම් GBP USD buy වෙනවා. සමහරක් වෙලාවට gold එක buy වෙනවා. සමහරක් වෙලාවට BTC එක buy වෙනවා. මේ මං කියන දේවල් ඔයාලා මාකට් එකේ ටෙස්ට් කරලා බලන්න. නිකන් යූස් කරන්න එපා නිකම්ම. ඊට පස්සේ ඔන්න ඔහම දැන් මෙතන මට මේ ලෙවල් එක තිබ්බා. සහ ඒක නිසා මම මේ හරියට මාකට් එකේ එයි කියලා එක්ස්පෙක්ට් කරා එතන. ඊට පස්සේ ප්‍රයිස් සෙක්ෂන් එක මේ පැත්තෙන් මම මොකද්ද මෙතන මාක් කරලා තිබ්බේ? ඔයාලට අර තිබ්බ එහා පැත්තේ තිබ්බ ગેප් එකත් එක්ක තිබ්බ වොලියුම් ඉම්බැලන්ස්. ඊළඟට ප්‍රයිස් ඇක්ෂන් එකේ හරිම ලෙවල් එක තමයි මෙන්න මේ ලෙවල් එක. එතනක් බලන්න. ඔයාලට මේකේ පේනවද දන්නේ මෙතන ગેප් එකක් තියෙනවා. ඩේලි එකේ මට ඔක පේනවද කියලා බලමු. යා මම හිතන්නේ ඩේලි එකේ පේයි කියලා. ඩේලි එකේ ඉම්බැලන්ස් එක පේන්න තියෙනවා. ඔයාලට මෙතන බලන්න මේ ලෙවල් එකත් එක්ක මේ ප්‍රයිස් ඇක්ෂන් එක මෙහෙම ගියා. අය කැනල් එකක් හැදුවා. මෙහෙම ආවා මෙහෙම ගියා. හැබැයි මෙන්න මේ කොටස කොයි වෙලේවත් එයා ෆිල් කරේ නෑනේ. එතකොට මෙන්න මේ කොටසෙම ඉම්බැලන්ස් එකක් තියෙනවා. ඒක තමයි මම බලාගෙන හිටියේ. මෙතනින් සෙල් කරන්න සහ මෙතන වොලියුම් ગેප් එකකුත් ඇති මං හිතන්නේ. ඉන්න අපි ගිහලා බලමු 1 hour. යා ඔයාලට අර මම පෙන්නපු දෙයම තමයි. මේ මෙතනත් ગેප් එකක් තියෙනවා. ඔය ගැප්ස් කියන දේවල් ඔයාලා අහලා ඇති CME ගැප් ගැන එහෙම අහලා ඇතිනේ. ඒවා මාකට් එකේ ෆිල් කරනවා හොඳටම. ඒ කියන්නේ ඒක ප්‍රයිස් ඇක්ෂන් එක මේ ඇත්තටම අපි ට්‍රේඩ් කරන්නේ ඇල්ගොරිතම් එක්ක. ප්‍රයිස් ඇක්ෂන් එකේ බැලන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ ගැප් එහෙම බැලන්ස් කරගෙන ගියේ නැත්නම් දැන් මෙහෙත් තියෙනවා මේ ගැප් එක. මේවා බැලන්ස් කරන්න. මාකට් එක එතකොට අපි කියනවා බැලන්ස් මාකට් එකක් නෙවෙයි කියලා ඒවා ඒ කියන්නේ එහෙම ගැප් ඉතුරු කරලා ගියා. මේක බැලන්ස් මාකට් එකක් නෙවෙයි කියලා. දැන් මම ඔය සීන් එකේ තමයි හිටියේ දවස් ටිකේ. සහ මෙතනින් මම එතකොට මම DXY එක යූස් කරලා මෙතනින් මට DXY කන්ෆර්මේෂන් ටික තියෙනවා. සහ මම බලාගෙන ඉන්න ලෙවල් එක. එතකොට මම මේකත් එක්ක මගේ අනිත් chart එක මම බලාගෙන ඉන්න chart එක යූස් කරලා හිතන්නකෝ මෙතන මම GBP කියලා හිතා. GBP මේක සෙල් වෙනවා නම් GBP buy වෙනවා. එතකොට මම GBP මෙතන buy order එකකට enter වෙනවා. සහ මෙතන ඊළඟට ඔයාලා දැක්ක අතන මම කතා කරපු ලෙවල් එකමයි මේ පැත්තේ තිබ්බ ગેප් එකනේ. මෙන්න මේ ગેප් එක. sorry. මෙන්න මේ ગેප් එක. මේ ગેප් එකත් ඒ වගේම තමයි මෙතන ඉම්බැලන්ස් එකක් තියෙනවා. ඔන්න ඔය ලෙවල්ස් ටික තමයි බලන්න හිටියේ. එතකොට මම මෙතන මගේ මෙතන තිබ්බ අනිත් ඕඩර්ස් ටික, ඒ කියන්නේ euro USD, GBP USD, gold සහ USD JPY මම buy කරා. මෙතනින් ඔන්න ඔය වගේ කලරේෂන් එකත් එක්ක යන පෙයාස් ටිකක් තියෙනවා. ඒ පෙයාස් ටික මම එතකොට ඒ විදිහට යූස් කරනවා. ඊළඟට මෙන්න මේ ලෙවල් එකෙන් එතනින් මම ෂෝට් එකක් ගත්තා. sorry අනිත් ඒවා මම buy කරා මෙන්න මේ හරිය. DXY එක යන්න දීලා සහ ඔයාලට මෙන්න මේ දේ මම අර කලින් පෙන්නපු weekly gap එක. ඒ weekly gap එකට තමයි මාකට් එක රියැක්ට් කරේ. මම මෙතනත් GBP USD සෙල් එකක් බැලුවා. මෙන්න මෙතනට ආවම ඊළඟට ප්‍රයිස් ඇක්ෂන් එක මේ ලෙවල් එක මම ඔයාලට මාක් කරලා දුන්නේ. එතනත් මම ලොකු දෙයක් නෙමෙයි මාක් කරේ. මෙන්න මේ හරියේ. එතනත් තියෙන්නේ මට වොලියුම් ගැප් එකක්. මාකට් එක වොලියුම් ගැප් වලට රියැක්ට් කරනවා ගොඩක් වෙලාවට. ඒක මාක් කරේ. ඊට පස්සේ ප්‍රයිස් ඇක්ෂන් එක එතනත් බලන්න. මෙන්න මේ ලෙවල් එකට අපි ෂොට්. ඔව් මෙතන අපේ අර වීක්ලි ගැප් එක සහ ඊළඟට ප්‍රයිස් ඇක්ෂන් එක මෙන්න මේ ලෙවල් එක. මෙන්න මේ ලෙවල් එකෙත් ගැප් එකක් තියෙනවා. අනිත් පැත්තේ ඔයාලට ක්ලියර් එක ඩේලි පෙවුම්. ඊට පස්සේ ඔන්න ඔය සීන් එක නිසා මම මෙතනින් ඊළඟට මේක සෙල් වෙනකොට GBP buy එකක් බැලුවා. ඊළඟට මේ පැත්තෙන් ප්‍රයිස් ඇක්ෂන් එක මේ හරිය තියෙන ඉම්බැලන්ස් එක අපිල් කරලා ඊළඟට ප්‍රයිස් ඇක්ෂන් එක උඩට ගියා. ඔයාලා දැක්කා මේ ලෙවල් එක මම මාක් කරලා තිබ්බේ කොහොමද කියලා.
ඒ ලෙවල් එකත් අන්න ඒ විදියටම තමයි මෙතන තිබ්බ ગેප් එකට රියැක්ට් කරා. එතකොට මේක සෙල් වෙනකොට මම GBP නැත්නම් Euro USD buy කරා. ඊළඟට price action එක මේ ලෙවල් එක ඒ ලෙවල් එක මම මාක් කරෙත් ඒ විදියටම තමයි. ඔයාලට තියෙන liquidity සහ market එකේ gaps ගැන අඳුර ගන්න. මේ බලන්න මෙතනමුත් price action එක ගිහිල්ලා තියෙනවා. මෙතන ආයේ volume gap එකක් sorry imbalance එකක් තියෙනවා. මේක market එකේ එතකොට balance market එකක් නෙවෙයි. එතකොට මෙන්න මේ level එක මම mark කරගෙන හිටියේ මේ පැත්ත සහ මේ පැත්ත. එතකොට price action එක මෙහෙම ගියා. ආයේ ගියා මේක fill කරගෙන ගියේ නෑ. නැවත ඇවිල්ලා ඒ level එකට touch කරා. එන්න එහෙම තමයි මම බැලුවේ. එතකොට මෙතනින් මම DXY buy කරනකොට මම මගේ අනිත් pairs ටික GBP එක coloration එකත් එක්ක යන pairs ටික මෙතනින් මේක buy වෙනකොට මම GBP sell කරා සහ Euro USD gold ඔය ටික මම sell කරගත්තා. ඔන්න ඔහොම තමයි. සහ මම ආයෙ දැන් බලන් ඉන්නේ මෙන්න මේ level එක. ඒක මම බලාගෙන ඉන්න හේතුව මොකද්ද? එතනත් අපිට order block එකක් තියෙනවා. ඔන්න ඔහොම තමයි මගේ ඇනලයිස් ටික යන්නේ. මම හිතනවා ගොඩක් දේවල් මේකෙන් ඔයාලට අයිඩියා එකක් එන්නේ නැති කියලා. ඉම්බැලන්සස් නැත්නම් FVG ගැන ගොඩක් ඔයාලා අවධානය යොමු කරොත් මාකට් එකේ ලොකු දේවල් ටිකක් කරගන්න පුළුවන්. දැන් මේ හැම දෙයකම දැන් මම මේ GBP chart එක ඔයාලට පෙන්නන්න. ගිහිල්ලා මේකෙත් මම ගොඩක් weekly levels. මාකට් එක හැම වෙලේම move වෙන්නේ higher time frame එකේ ඉඳලා lower time frame වලට. එතකොට අපිට වැදගත්ම levels ටික තියෙන්නේ higher time frame එකේ. ඔයාලට higher time frame එකේ idea එකක් නැත්නම් lower time frame එකේ trade කරන්න අමාරුයි. දැන් මෙතනත් එහෙමයි. මෙන්න මේ කොටස මම බලන්න හිටියේ. මෙතනත් gap එකක් තිබ්බා. ඒකට react කරා සහ මෙතනත් imbalance එකක් තියෙනවා මේ. ඔන්න ඕකට react කළා තමයි මේ daily level එකෙන් අද මේ යන GBP buy එක ගියේ. ඔන්න ඔහොම තමයි මම trade කරන්නේ. ඒක එක ස්ට්‍රැටජි එකක් විතරයි. ඒක ඔයාලට මං හිතන්නේ හොඳටම යූස් කරලා ගොඩක් ප්‍රොෆිටබල් වෙන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න මේ වගේ ඒවා කියන්නේ එකපාරින් මට මේ කියලා දීලා මෙහෙමයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඔයාලා මේවා chart වල back test කරලා බලන්න නැතුව නැත්තම් මේවා වැඩ කරනවද ඒ දේවල් කොහොමද වෙන්නේ මොන වගේ අවස්ථාවලද ඒ දේවල් හරියට ඔලුවට දාගන්න බැරි වුණොත් මේක ඇත්තටම ඔයාලට එපා වෙනවා. ඒක නිසා මේවා වැඩ කරන levels කොහොමද වැඩ කරන්නේ කියන දේවල් ඒවා back test කරන්න ඔයාලට බාරයි. අන්න එහෙම තමයි. එතකොට coloration එකත් එක්ක මම use කරන්නේ. මම හිතනවා මේකත් ඔයාලට ගොඩක් වටී කියලා. නොදන්න දේවල් මොන හරි දෙයක් ඉගෙන ගන්න නැති කියලා හිතනවා. මොන හරි ඔය වගේ දේවල් ඔයාලට ඉගෙන ගන්න ඕන නම් මට message එකක් හරි comment එකක් හරි දාන්න. එතකොට මම තව ටිකක් ඔයාලට explain කරලා දෙන්නම්. හරි එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. මේක බලලා ඔයාලගේ අයිඩියා එක කමෙන්ට් එකක් දාන්න. ඒක ගොඩක් මට වැදගත්. එතකොට ඔයාලට වීඩියෝස් කරන්න මට මොටිවේෂන් එකක් එනවා. සහ අලුත් දේවල් කියලා දෙන්න හිතෙනවා. එහෙනම් එහෙම තමයි වෙන්නේ. හැමෝටම සුබ දවසක්. හොඳට ට්‍රේඩින් කරන්න. සයිකොලොජි නැත්නම් ඉමෝෂන් මැනේජ් කරගෙන අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.